සුබ දවසක් හැමෝටම. අපේ channel එකේ පළවෙනි වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද මුලින්ම ගෙනල්ලා තියෙන්නේ මේ channel එකේ ඉදිරියට එන්න තියෙන වීඩියෝ හැම එකකටම මූලික අඩිතාලම වෙච්ච සංස්කෘත කියන විශ්ව භාෂාව ගැන ඔයාලව පොඩි දැනුවත් කිරීමක් කරන්න. ඔයාලා thumbnail එකේ දැක්ක වගේම සිංහලවල මව් භාෂා අතර මුලටම යෙදෙන්නේ මේ සංස්කෘත භාෂාව. ඉතින් ගොඩක් දෙනෙක් මේ භාෂාව ගැන අහලා ඇති. මේක දැනට ලෝකයේ තියෙන පැරණිතම භාෂාවන්ගෙන් එකක්. මේ භාෂාවේ අකුරු හින්දි අකුරු හා සමානයි. මම අද බලාපොරොත්තු වෙන්නේ මේ භාෂාවේ තියෙන ව්‍යාකරණ ගැන කියන්න නෙමෙයි. මොකද ඒක කෙටියෙන් හෝ කියනවා නම් අඩුම දවසක්වත් යයි. ඒ තරම් දියුණු ව්‍යාකරණ අංගයන්ගෙන් සැදුම්ලත් භාෂාවක් තමයි සංස්කෘත කියලා කියන්නේ. ඔයාලා කාට හරි මේ භාෂාවේ ව්‍යාකරණ ගැන හොයා බලන්න ඕන නම් සිංහල ව්‍යාකරණ ඉගෙන ගන්න සිදත් සංග්‍රහව තියෙනවා වගේ සංස්කෘත ව්‍යාකරණ ඉගෙන ගන්න සාරස්වතය කියලා ව්‍යාකරණ ග්‍රන්ථයක් තියෙනවා. ඒක හොයාගෙන බැලුවොත් ඔයාලට ඒ ගැන අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංස්කෘත සාහිත්‍ය ගැන. මට කියන්න අමතකුණා. මම මේ වීඩියෝෙන් පස්සේ එන හැම වීඩියෝ එකකින්ම ගේන්න බලාපොරොත්තු වෙන්නේ සංස්කෘත සාහිත්‍යයේ තියෙන විශේෂම අංගයක් වෙච්ච උපදේශ කතා සාහිත්‍යයේ තියෙන උපදේශ කතා. හැබැයි දැනටමත් ගොඩක් සංස්කෘත සාහිත්‍ය කතා අපේ සමාජයේ අපිට අහන්න ලැබෙනවා. මොකද ඒ තරම්ම අපේ මව් භාෂාව සංස්කෘතත් එක්ක බැඳී පවතින නිසා. උදාහරණයක් කිව්වොත් අපි අහලා තියෙන ලී මඩුවක තිබ්බ ගෝණ්‍ය ගලෝපු වඳුරගේ කතාව පවා සිංහලයට ඇවිත් තියෙන්නේ සංස්කෘත සාහිත්‍යයෙන්. සංස්කෘත සාහිත්‍යයේ හැටියට නම් ඇත්තටම එදා අහුවෙලා තියෙන්නේ වඳුරගේ වලිග නම් නෙමෙයි. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් ඇතිනේ. කොහොම හරි අපේ ජන සමාජයට ගැලපෙන අයුරින් මේ කතා අලුත් වෙලා එකතු වෙලා තියෙනවා. සංස්කෘත සාහිත්‍යයේ විවිධ අංග රාශියක් තියෙනවා. මහා කාව්‍ය, ශතක කාව්‍ය, නාට්‍ය, චම්පු කාව්‍ය, උපදේශ කතා ඒ අතුරින් කිහිපයක්. ඉතින් මේ හැම වර්ගයෙන්ම ඉතාමත් ශ්‍රේෂ්ඨ ගණයේ කෘති බිහි වෙලා තියෙනවා. ඒවා ඉතා සාහිත්‍ය රසයෙන් අනුන කෘති. බොහෝ සෙයින් මේවා ඒ කාලේ හිටපු බ්‍රාහ්මණයන්ගේ අදහස් තුළ පිහිටුවා ලියපු කෘති. මේ කෘති බොහෝමයක් ಭಾರತೀಯ ලියවිලා තිබුණත් ලංකාව තුලත් සංස්කෘත සාහිත්‍ය බිහි වෙලා තියෙනවා. කුමාරදාස රජතුමා විසින් ලියපු ජානකී හරණය ඒකට හොඳ උදාහරණයක්. මේ කෘතිය තුල ಭಾರತයේ තියෙන රාමායනයේ කොටසක් පාදක කරගනිමින් සීතාගේ පැහැර ගැනීම සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම ಭಾರತೀයයන් පිළිගන්න අයුරින් සංස්කෘත සාහිත්‍යයේ මහා කවි නමින් හඳුන්වන කාලිදාස පවා ලංකාවට පැමිණ තිබෙන බව ජනප්‍රවාද සඳහන් වෙනවා. ඒ වගේම තමයි අශ්වඝෝෂ නමින් මහා චිරප්‍රසිද්ධ ග්‍රන්ථ කරපු මහායාන බෞද්ධ භික්ෂුවක් ඉඳලා තියෙනවා. නමුත් ඉන්දියාවේ හින්දු ධර්ම ප්‍රධාන ආගම වන නිසා ඒ ස්වාමින් වහන්සේ නම් ඊතරම් සාහිත්‍යයේ උදාරයෙකු ලෙස සැලකෙන්නේ නැහැ. තවත් දෙයක් තමයි කාලිදාසත් අශ්වඝෝෂ හිමියන්ගේ ගෝලයෙක් කියලත් ජනප්‍රවාද පවතිනවා. කෙසේ නමුත් උන්වහන්සේගේ බුද්ධ චරිතය සෞන්දරානන්ද වගේ මහා කාව්‍ය තුළින් උන්වහන්සේගේ සාහිත්‍යයට තිබූ දස්කම් හොඳින්ම පැහැදිලි වෙනවා. ඉතින් මම මේ කරුණු හැම එකක්ම ඔයාලත් එක්ක බෙදාගත්තේ සංස්කෘත සාහිත්‍යයේ තියෙන වටිනාකම් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් කොහොම හරි මම බලාපොරොත්තු වෙන්නේ සංස්කෘත සාහිත්‍යයේ තියෙන උපදේශ කතා සාහිත්‍යයේන ඔයාලා අහලා නැති කතා ඔයාලත් එක්ක කතා කරන්න. ඒව තුළින් අපේ ජීවිතේට ගොඩාක් වටින අදහසක් මොකක් හරි ප්‍රශ්නයක් ජීවිතේට આવොත් ඒව විසඳ ගන්න ඕන විදිහ ගැන හරි අපූර්වට මේ උපදේශ කතා වලින් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මෙතනින් පස්සේ දිගටම අපේ ජීවිතේට ගන්න දෙයක් තියෙන කතා ඔයාලා එක බෙදා ගන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයා මේ concept එකේ වීඩියෝ වලට කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මම අද කියපු දේවල් වල මොනවා හරි වරදක් තියෙනවා නම් අඩුපාඩුවක් තියෙනවා නම් නැත්තම් මට අමතකුණු වටිනා අදහස් comment section එකට එකතු කරන්න. එහෙනම් මෙච්චර වෙලා මාත් එක්ක හිටපු ඔයාලට සුබ දවසක්. ඔයාලා අහලා නැති සංස්කෘත උපදේශ කතාවකින් අපි ආයි හම්බ වෙමු.